ආච්චි මේ මාසේ මට පඩිය ගන්න පුළුවන් වෙයි. මේ බස් එකේ තිබ්බ සල්ලි වලට මොකද උනේ? දිලානි! දිලානි! ඇයි? ඔයා මගේ පර්ස් එකෙන් සල්ලි ගත්තද? ඔව් මට උමනාවක් කියලා මම ගත්තා. ඇයි මට කිව්වේ නැත්තේ? තමුසේ ගෙදරින් ගෙන ආපුවද? හිතුන වෙලාවට මගේ සල්ලි ගන්න? මට සල්ලි එපා මහත්තයෝ මම යන්නම්. කොහොම ඉන්න? මම ඇපිලෙන් සල්ලි ගෙනත් දෙන්න. සල්ලි වල වටිනාකමක් තේරෙන්න සල්ලි හම්බ කරන්න එපයි. හිතුමතේට වියදම් කරනවා. ඔයා ඇයි ඔය විදිහට මට කතා කරේ? මම හැමදාම ඔය විදිහට සල්ලි නහස්ති කරනවද? තමුසේ එහෙම කියන්නේ කොහොම මේ පර්ස් එකේ තිබ්බ සල්ලි එහෙනම්? සල්ලි හොයන මිනිස්සු විතරයි දන්නේ සල්ලි වල තියෙන වටිනාකම. මම ජොබ් එකක් නොකරුවට ගෙදර හැම වැඩක්ම කරනවනේ. මම ඔයාගෙන් සල්ලි ලුවට ඔයා මට දෙනවද? මම අතට සල්ලි නොදුන්නට ගෙදර හැම දෙයක්ම බලනවනේ. ඔයා හරියට කතා කරන්න ඔයා හැම දෙයක්ම කරනවා වගේනේ. මම මොකුත්ම කරන්නේ නැද්ද එතකොට? මම ගෙදර ඉන්නේ ජොබ් එකක් කරන්න බැරිකමට නෙවෙයි. මමත් හොඳට ඉගෙන ගන්න ඉන්නේ. ඔයා තමයි මට ජොබ් එකට යන්න දෙන්නේ නැත්තේ. ඔයා හිතන්නේ හැමදාම මම සල්ලි නහස්ති කරනවා කියලානේ. ඉන්න මම මේ සල්ලි වල කරපු දේ පෙන්නන්න. මෙන්න. මේ මොනවද? හෙට ඔයාගේ බර්ත්ඩේ එකනේ. මම ඒ හින්දා ඔයාට තෑග්ගක් අරගෙන ආවා. මම ඔයාට ඔරලෝසුවක් අරගෙන ආවා. ඔයාගෙන් ඉල්ලුවාට ඔයා මට කවදාවත් දෙන්නේ නැහනේ. ඒ හින්දා මම ඔයාගේ පර්ස් එකෙන් සල්ලි ගත්තේ. මට සමාව වෙන්න. මම දෙවෙනි හිටියේ නෑනේ. ඔයා මගෙන් සමාව ගන්න ඕනේ නැහැ. මම ඔයාගේ පර්ස් එකෙන් ආයි කවදාවත් සල්ලි ගන්නෙ නැහැ. දිලානි මට සමාව වෙන්න දිලානි. දිලානි